ඉන්න බලමු අපි Toyota Grand Cabin එකේ තත්ත්වය කොහොමද කියලා වටේ. දැක්ක එක තැනක් නම් පොඩ්ඩක් කොරෝඩ් වෙලා තියෙනවා. ඉන්න මෙතන පොඩ්ඩක් කොරෝෂන්ස් ඇවිල්ලා තියෙනවා. මේවා නම් ඔරිජිනල්ම තත්ත්වෙන් තියෙනවා බොඩි තත්ත්වෙ එහෙම. ලංකාවේ තිබ්බොත් මං හිතන්නේ රුපියල් කෝටියකට කිට්ටු වාහනයක් Toyota Grand Cabin කියන්නේ අදටත් නේද? ජපානයේ නම් ඉතින් මේවා ගොඩක් අඩු මිලට යන්නේ. නමුත් ලංකාවට දාන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ස්පෙයා පාර්ට්ස් වලට වගේ ඉතින් ගන්නවා නම් මේකේ බොඩි පාර්ට්ස් ටික දාන්න. ඒ වගේ තමයි ගන්න වෙන්නේ මේ වගේ වාහනයක් දැන් ලංකාවට. ලංකාවේ කොහොමද? ලංකාවේ තිබ්බනම් නියම ග්‍රෑන්ඩ් කැබින් එකක්. මේ ජපානයේ ඔක්ෂන් එකක තියෙන පරණ වාහනයක් අලුත් වාහන ASCII අපි ඉතින් පරණ වාහන වලට ආස හින්දා බැලුවා. තාම ඔරිජිනල් ආපු මට්ටමටම ඔරිජිනල් පේන්ට් එකත් එක්ක තියෙන Toyota Grand Cabin එකක්. එන්න බලන්න මේකේ මේ පැත්තෙන් බලන්න කොහොමද කියලා. නැගලා බලන්න ඕනද පුතාට? පුතා නැගලා බලන්න. Toyota Hiace Grand Cabin. සුවඳ නැද්ද මේකේ? සුවඳ තියෙනවනේ තාම ජපාන් සුවඳ. මේ ඇතුළ මේක ඔටෝ ගිය ඩීසල් ග්‍රෑන්ඩ් කැබින් එකක්. ඔව් මේකේ මොකක්ද? මේක Toyota Grand Cabin. Hiace ඔව්. Hiace Grand Cabin. ඔව් මේකේ අපි යනවා. මයිලේජ් එක කීයද? මයිලේජ් එක වෙනන්නේ ස්ටාර්ට් කරන්න. කැබි හෝල් එක නම් කැඩිලා පාටද? කැඩිලා වගේ එක. 39361. 39000. කිලෝමීටර් 39000ක් දුවපු Toyota Grand Cabin එකක්. හැබැයි කොහේ හරි වාහනේ එළියක තිබිලා තියෙන්නේ පොඩ්ඩක්